Microsoft Office package එකේ අලුත්ම version එක වෙච්ච O365 එක හරියට වැඩ කරන්න ඔයාලා ලෑස්තිද? එහෙම නැත්නම් ඔයාලා තාමත් මේක ගැන ඉගෙනගෙන නැද්ද? ඔයාට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ Office package එකේ හැමදේම හරියට පැහැදිලිව සහ සරලව ඔයාලට කියලා දෙන්න. අලුත්ම Office package එක තාමත් ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරගෙන නැත්නම් ඒක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන වීඩියෝ එකේ හරියටම තියෙනවා. දැනටමත් ඔයාගේ කම්පියුටර් එකේ O365 ඉන්ස්ටෝල් කරගෙන නම් ඉන්නේ. මේ වීඩියෝ එක දිගටම බලන්න. යන්න ඔයාගේ ස්ටාර්ට් මෙනු එකට King Word කියලා සර්ච් කරන්න. ඔයාටත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඕපන් වෙන්නේ. මේ ඉන්ටර්ෆේස් එකේ new කියන කොටසෙන් තමයි අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්නේ. මේකේ blank document වගේම දැනටමත් එක එක වැඩවලට හදපු template ගොඩක් තියෙනවා. අපි යන්නේ මේ වැඩේ A to Z ඉගෙන ගන්න හින්දා blank document එකක් තෝරගෙන ඊළඟ step එකට යමු. blank document එකක් තෝරගත්තට පස්සේ ඔයාලට එන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක. මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාලා වැඩ කරන page එකේ size එක මොකක්ද කියලා select කරගන්න එක. ඒක කරන්න නම් අපි යන්න ඕනේ layout කියන tab එකට. මේ tab එකේ menu ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මම ඔයාලට සරලව පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම මේ page setup කියන menu එක ඇතුලේ size කියලා icon එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ icon එක උඩ click කරපුවාම ඔයාලට මේ පෙන්නන්නේ ඔයාලා වැඩ කරන document එකේ size එක. ඔයාලට අවශ්‍ය නම් පුළුවන් A4 තෝරගන්න, A5 තෝරගන්න, A3 තෝරගන්න. ඔයාලට option ගණනාවක්ම තියෙනවා. හිතන්නකෝ ඔයාලා මේ document එක අවසානයේ print out කරනවා කියලා. එහෙම නැත්නම් PDF කරලා ඒ PDF එක print out කරනවා කියලා. අන්න ඒ වෙලාවට printer ඒ paper size එකට set වෙන්නේ ඔයාලා මෙන්න මෙතනින් select කරන paper size එක තමයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මෙතනදී හරිම paper size එක තෝරගන්න ඕනේ. මම ඔයාලට example එකක් පෙන්නන්න මෙතනින් A4 කියන size එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති orientation කියලා තවත් icon එකක් තියෙනවා. මේක click කරපුවාම ඔයාලට option දෙකක් පෙන්නනවා. මේකේ උඩ option එකේදී ඒ කියන්නේ portrait කියන option එකේදී කියන්නේ ඔයාලා තෝරගත්ත paper එක කෙලින් අතර තියාගෙන තමයි ඔයාලා වැඩ කරන්න කියලා. landscape කියන එකෙන් කියන්නේ ඔයාලා තෝරගත්ත paper එක පැත්තට පෙරලා තමයි ඔයාලා වැඩ කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන exercise book, files මේ හැමදේම තියෙන්නේ portrait විදිහට. හැබැයි wedding album එකක් වගේ නම් ඒක තියෙන්නේ landscape විදිහට. දැන් මෙතෙන්ට එහා පැත්තෙන් margin කියලා icon එකක් තියෙනවා. මේකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන icon එකක්. මේකෙදිත් අපි දැනගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. හිතන්නකෝ ඔයාලා මේ document එක හදන්නේ file කරන්න කියලා. එහෙමනම් අපි තෝරගන්න ඕනේ normal margin කියන එක. මොකද normal margin කියන එකේදී මේ කොලේ උඩ යට වම දකුණ කියන හතර පැත්තටම අඟලක margin එකක් තියෙනවා. හැබැයි හිතන්නකෝ ඔයාලා හදන්නේ මේ notice board එකකට දාන්න හදන notice එකක් කියලා. මේ වගේ එකකට එච්චර margin එකක් ඕනේ නැහැ. ඒ වගේ වෙලාවට ඔයාලා narrow margin කියන එක තෝරගන්න. ඒ සමහර විශේෂ අවස්ථාවලදී අපිට මේ මාජින් එක එකම විදිහට තියාගන්න නැතුව උඩ පහළ වම දකුණ කියන තැන්වලට වෙන වෙනම දෙන්න වෙන අවස්ථාත් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ආවොත් ඔයාලා මෙන්න මේ custom margin කියන එකට ගිහිල්ලා ඒක settings කරගන්න පුළුවන්. මෙතනදී ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕන දේවල් තියෙන්නේ එච්චරයි. ඊටු option ටික අපිට ඕන වෙන වෙලාවට මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අපි දැන් ඊළඟට home කියන tab එකට යමු. මේ home කියන tab එක ඇතුලේ තමයි text typing සහ text formatting වලට අදාළ ගොඩක් settings තියෙන්නේ. Word වල මේ interface එක design කරද්දී එයාලා ඔයාලට ලොකු උදව්වක් කරලා තියෙනවා. ඔයාලා මේක හොඳ අවධානයෙන් බැලුවොත් ඔයාලට තේරෙයි මේ option වලින් වෙන දේවල් තමයි ඒ icon එක උඩ ඇඳලා තියෙන්නේ. මුලින්ම මම පුංචි වාක්‍යයක් type කරගන්නවා. මම මේ type කරපු වාක්‍යයේ font එක වෙනස් කරගන්න තමයි මම හදන්නේ. ඒක කරන්න මම මේ වාක්‍ය font එක වෙනස් කරගන්න ඕනේ කොටස highlight කරනවා. highlight කරලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මගේ වැඩේට ගැලපෙන font එක මෙතනින් තෝරගන්නවා. මේ font තෝරගනිද්දි ඔයා එකින් එකට මේවා දාලා බලන්න ඕනේ නෑ. මෙතන මේ පෙන්නලා තියෙන්නේ ඒ font එක අපේ text එකට apply කරපුවාම අපේ text එක කොයි විදිහටද පේන්නේ කියන එක තමයි.
ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඉලක්කමෙන් පෙන්වන්නේ අපේ අකුරු වල සයිස් එක. සාමාන්‍යයෙන් අපි A4 එක ලියුමක් වගේ ටයිප් කරද්දී මේක තියාගන්නේ 12 කියන ඉලක්කමේ. මාතෘකාවක් නම් ඒක අපි 14ට වගේ වැඩි කරනවා. ඊට පස්සේ මෙන්න මේ උඩට ඊතලයක් දාපු ඒ අකුර අපිට උදව් කරනවා ෆොන්ට් එකේ සයිස් එක පියවරෙන් පියවර වැඩි කරගන්න. මේක ක්ලික් කරන වාරයක් ගානේ ඔයා සිලෙක්ට් කරලා තියෙන අකුරු ටිකේ ෆොන්ට් සයිස් එක පියවරෙන් පියවර වැඩි වෙනවා. ඒ වගේම පහළට ඊතලයක් දාපු මෙන්න මේ පුංචි අකුර කරන්නේ ඔයාගේ ෆොන්ට් එකේ සයිස් එක පියවරෙන් පියවර අඩු කරන එක. ඔයාට ෆොන්ට් සයිස් එක ගැන හරි අවබෝධයක් නැති වෙලාවක මේ ඔප්ෂන් දෙක ඔයාට ගොඩක් උදව් වෙයි. ඊට පස්සේ මෙන්න මේ කැපිටල් A අකුරයි සිම්පල් A අකුරයි එක්ක පහළට ඊතලයක් තියෙන මේ අයිකන් එකෙන් ඔයාලා ටයිප් කරලා තියෙන වාක්‍යයේ කැපිටල් අකුරු සිම්පල් අකුරු වලට අදාළව විශේෂ වෙනස්කම් කිහිපයක් කරගන්න පුළුවන්. මෙතනදී ඔයාලා දැනගන්න ඕන දේ තමයි මේ ඔප්ෂන් එකේ නම ලියලා තියෙන්නේ. මේ ඔප්ෂන් එක ඔයාගේ වාක්‍යයට ඇප්ලයි කරපුවාම ඒ වාක්‍යයට සිද්ධ වෙන වෙනස්කමේ විදිහටම තමයි. උදාහරණයක් විදිහට sentence case කියන එක ඇප්ලයි කරපුවාම මේකේ පෙන්නලා තියෙනා වගේම ඔයාගේ වාක්‍යයේ පළවෙනි වචනේ පළවෙනි අකුර කැපිටල් අකුරක් බවට පත් වෙනවා. ඒ වගේම lower case කියන එකේදී ඔයාගේ සම්පූර්ණ වාක්‍යෙම සිම්පල් අකුරු වලට හැරෙනවා. අපර් කේස් එකේදී වෙන්නේ ඔයාගේ සම්පූර්ණ වාක්‍යෙම කැපිටල් අකුරු වලට හැරෙන එක. capitalize each word කියන එකේදී මේ පෙන්නලා තියෙනා වගේම හැම වචනයකම මුල්ම අකුර කැපිටල් අකුරු බවට හැරෙනවා. අමුතුවෙන් ඔයාලා මේක මතක තියාගන්න ඕනේ නැහැ. මොකද මේක ඇප්ලයි කරපුවාම වෙන දේ මෙතන ඔයාලට පෙන්නලම තියෙන නිසා. ඊළඟට මේ මකන කෑල්ලක් එක්ක තියෙන කැපිටල් A අකුර තියෙන අයිකන් එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාලා කොහෙන් හරි ටෙක්ස්ට් එකක් කොපි කරලා ඔයාගේ වර්ඩ් ෆයිල් එකට පේස්ට් කරගත්ත වෙලාවට. මොකද ඒකට ඇප්ලයි වෙලා තියෙන එක එක වර්ගයේ ෆෝමැටින්, ස්ටයිල් ඔක්කොම එකපාර අයින් කරලා දාන්න තමයි මේ ඔප්ෂන් එක තියෙන්නේ. ඒක කරන්න ඔයාට ෆෝමැටින් අයින් කරන්න ඕනේ. ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මේ අයිකන් එක උඩ ක්ලික් කරන්න. හරි. ඊළඟට මෙතන තියෙන මේ කළු පාට B අකුරෙන් කරන්නේ ඔයා සිලෙක්ට් කරලා තියෙන ටෙක්ස්ට් එකේ අකුරු වල ඝනකම වැඩි කරන එක. මේක උඩ එකපාරක් ක්ලික් කරපුවාම ඔයා සිලෙක්ට් කරලා තියෙන ටෙක්ස්ට් එකට තද කළු අකුරක් බවට පත් වෙනවා. ඒක අයින් කරගන්න ඕන නම් ඔයා අදාළ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මේ B අකුර උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට මේක අයින් වෙලා යනවා. ඒකට කියන්නේ බෝල්ඩ් කරනවා කියලා. ඊළඟට මේ I අකුරක් ඇල කරලා තියෙන්නේ ඉටලික් ෆන්ක්ෂන් එක. මේ ෆන්ක්ෂන් එකෙන් කරන්නේ ඔයා සිලෙක්ට් කරලා තියෙන අකුරු ටික දකුණු පැත්තට පොඩ්ඩක් ඇල කරන එක. ඔයා ලියුමක් ටයිප් කරද්දී ඔයාට දෙයක් විශේෂ කරලා පෙන්වන්න මේ බෝල්ඩ් ඉටලික් කියන ෆන්ක්ෂන් දෙකම ඔයාට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම හිතන්නකෝ ඔයාට ඔයා ටයිප් කරපු වචනයක් යටින් ඉරක් අඳින්න ඕනේ කියලා. අන්න ඒ වෙලාවට පාවිච්චි කරන්න තමයි මේ U අකුර යටින් ඉරක් ඇඳපු අන්ඩර්ලයින් ඔප්ෂන් එක තියෙන්නේ. ඔයාට අන්ඩර්ලයින් කරන්න ඕනේ වචන සිලෙක්ට් කරලා මේ U අකුර ක්ලික් කරන්න. ඒ වගේම U අකුරත් එක්ක පහළට තියෙන ඊතලේ සිලෙක්ට් කරලා යටින් ඇඳෙන ඉර මොන වගේ එකක්ද කියලාත් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ටයිප් කරපු වචන එක අකුරු ටික කපලා තියෙනවා වගේ ඉරක් අඳින්න ඕන නම් ඒකට තමයි මේ AB කියලා දාලා තියෙන මෙන්න මේ ඔප්ෂන් එක තියෙන්නේ. ඔයා වචනයක් සිලෙක්ට් කරලා මේ ෆන්ක්ෂන් එක ඇප්ලයි කරොත් ඔයාගේ වචනේ උඩින් මේ විදිහට ඉරක් ඇඳෙනවා. හිතන්නකෝ ඔයාට රසායනික සූත්‍රයක් ටයිප් කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට අපි H2O ගමුකෝ. මෙතනදී H අකුර සාමාන්‍ය ප්‍රමාණයට තිබ්බට H අකුරට පස්සේ තියෙන දෙකේ ඉලක්කම සාමාන්‍යයෙන් අකුරු තියෙන පේලියට පහලින් චූටියට තමයි පේන්න ඕනේ. අන්න ඒ වගේ අවස්ථාවක් ආපුවාම ඒක ටයිප් කරගන්න තමයි මේ සබ්ස්ක්‍රිප්ට් ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඒ වගේම ඔයාට අවශ්‍ය වුණා කියන්නකෝ දෙකේ බලය කියලා ලියන්න. අන්න ඒ වෙලාවට පාවිච්චි කරන්න තමයි මේ සුපර්ස්ක්‍රිප්ට් ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඔයාට වචනයක් මාතෘකාවක් වගේ ටයිප් කරද්දී සාමාන්‍ය පෙනුමෙන් එහාට ගිහිල්ලා අමුතුම පෙනුමක් ඒකට දෙන්න ඕනේ කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න තමයි මෙන්න මේ නිල් පාට ඒ අකුර තියෙන්නේ. මේ ඒ අකුරත් එක්ක පහළට තියෙන ඊතලේ ක්ලික් කරපුවාම එන මෙනියු එකේ අවුට්ලයින් කියන එකෙන් කියන්නේ මේ අකුර වටේට තියෙන ඉර ගැන. ෂැඩෝ කියන්නේ හැවණැල්ල ගැන. ඔයා ටයිප් කරලා තියෙන වචනෙට පිටිපස්සෙන් පාටක් දාගන්න ඕන නම් මෙන්න මේ පැන්සල වගේ තියෙන අයිකන් එකේ පහළට තියෙන ඊතලේ ක්ලික් කරලා පාටක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ ඒ අකුරත් එක්ක පහළට තියෙන ඊතලෙන් ඔයාගේ අකුරු වල පාට වෙනස් කරගන්න ඔයාට පුළුවන්. ඊළඟට අපි පැරග්‍රාෆ් කියන මෙනියු එකට තියෙන දේවල් ඉක්මනට අඳුරගමු. ඔයාට අවශ්‍යයි නම් මොනවා හරි කරුණු ටිකක් එකයට එක තියෙන විදිහට ලස්සනට ලියන්න ඒකට තමයි මෙන්න මේ බුලට් ලයිබ්‍රරි එක තියෙන්නේ. මේක පාවිච්චි කරන්න ලේසිම විදිය මම ඔයාලට කියලා දෙන්නම්.
මුලින්ම ඔයාගේ ලයිස්තුවේ පළවෙනි කරුණ ටයිප් කරලා එන්ටර් එක ඔබලා දෙවෙනි කරුණ ටයිප් කරන්න. මේ විදිහට ඔයාගේ අයිටම් ටික ඔක්කොම ටයිප් කරගෙන යන්න. ඊට පස්සේ ඒ ටික ඔක්කොම සිලෙක්ට් කරලා මේ බුලට් ලයිබ්‍රරි කියන එක සිලෙක්ට් කරන්න. දැන් මෙතනින් ඔයාගේ අයිටම් එක ඉස්සරහින් එන්න ඕනේ සිම්බල් එක තෝරලා ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ ඔයාගේ කරුණ ටික ඉස්සරහින් පිළිවෙලට ඔයා තවරපු සිම්බල් එක පෙන්නනවා. හිතන්නකෝ මෙතන ඔයාට මේ වගේ වැඩිපුර සිම්බල් එකක් තියෙනවා කියලා. එහෙම දෙයක් වුණොත් ඔයා ඔයාගේ මවුස් එකෙන් සිම්බල් එකට දකුණු පැත්තෙන් ක්ලික් කරලා ඔයාගේ කර්සර් එක සිම්බල් එකේ දකුණු පැත්තට ගන්න. ඊට පස්සේ බෑක් ස්පේස් එක ප්‍රෙස් කරලා ඔයාට පුළුවන් මේ බුලට් එක අයින් කරලා දාන්න. එතෙන්ට එහා පැත්තේ මේ අංක දාලා තියෙන අයිකන් එකෙන් කරන්නේ ඔයාගේ ලයිස්තුවට බුලට් වෙනුවට අංක දාන එක. එතකොට මේ අංක වැටෙන රටාවත් ඔයාට මෙතනින් තෝරගන්න පුළුවන්. හිතන්නකෝ ඔයාගේ ලයිස්තුවේ කණුණු වල උපකරණුත් තියෙනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක පාවිච්චි කරන්න තමයි මෙන්න මේ අයිකන් එක තියෙන්නේ. මෙතනින් කැමති ස්ටයිල් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඊළඟට අපිට ගොඩක් වැදගත් වෙන ෆන්ක්ෂන් ටිකක් තමයි මෙන්න මේ align ෆන්ක්ෂන් ටික. මේ align left කියන ෆන්ක්ෂන් එකේදී වෙන්නේ ඔයා ටයිප් කරපු පැරග්‍රාෆ් එකේ ආරම්භක ස්ථාන ඔක්කොම වම් පැත්තේ බිත්තියට ගෙනින් හේතු කරන එක. ඒ වගේම මේ align center එකෙන් කරන්නේ ඔයාගේ පැරග්‍රාෆ් එකේ තියෙන වාක්‍ය ටික ඔයාගේ කොලේ මැද්දට අහුරන එක. ආරාධනා පත්‍රවල දැන්වීම් වල වගේ මෙන්න මේ ස්ටයිල් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම align right කියන ෆන්ක්ෂන් එකෙන් මේ අකුරු ටික ඔක්කොම දකුණු පැත්තට හේතු කරනවා. ඔයා ලියන්නේ පොතක් ලියුමක් වගේ දෙයක් නම් ඔයා ඇප්ලයි කරන්න ඕන ෆන්ක්ෂන් එක තමයි මෙන්න මේ justify කියන එක. ඒකෙදි ඔයාගේ වාක්‍ය ටික වමටත් දකුණටත් ගානට සම්බරව හදා ගන්නවා. ඒ වගේම තවත් වැදගත් ෆන්ක්ෂන් එකක් line and paragraph spacing කියන මෙන්න මේ ෆන්ක්ෂන් එක. මේකෙදි කරන්නේ ඔයාගේ ඡේදේ පේලි දෙකක් අතර පරතරය අඩු වැඩි කරලා හදාගන්න එක. ඒ වගේම ඔයාගේ ඡේදෙටම බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එකක් දෙන්න ඕන නම් ඒකට තමයි මෙන්න මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ. graph tab එකට අදාළව මෙන්න මේ ෆන්ක්ෂන් ටික දැනගන්න එක දැනට ප්‍රමාණවත්. ඊළඟට ඔයාට editing කියන මෙනු එක යටතේ find, replace, select කියලා ඔප්ෂන් තුනක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ find කියන එකේදී කරන්නේ මොකක් හරි වචනයක් හරි වාක්‍යයක් හරි ඔයාගේ ડોකියුමන්ට් එක ඇතුලේ තියෙනවද කියලා චෙක් කරන එක. එහෙම චෙක් කරලා හිතන්නකෝ ඔයාට ඒ වචන වෙනුවට වෙනත් වචනයක් දාන්න ඕනේ කියලා. ඒකට තමයි මේ replace ෆන්ක්ෂන් එක තියෙන්නේ. find what කියන තැනට ගිහිල්ලා දැනටමත් ඔයාගේ පැරග්‍රාෆ් එකේ තියෙන වචනේ ටයිප් කරලා අලුතෙන් එන්න ඕනේ වචනේ replace with කියන එක ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන යටින් බටන් හතරක් තියෙනවා ඔයාට පේනවා ඇති. මේකේ replace කියන බටන් එක ප්‍රෙස් කරපුවාම වෙන්නේ මේ වෙලාවේ සිලෙක්ට් වෙලා තියෙන වචනෙට ඔයාට replace කරන්න ඕනේ වචනේ replace වෙන එක. ඒ වගේම මේ replace all කියන එක දුන්නොත් ඔයා find කරන වචනේ document එකේ හැමතැනකින්ම හොයාගෙන ඒ වචනේ වෙනුවට replace කරන්න ඕනේ වචනේ දාලා එකපාරම වැඩේ ඉවරයක් කරලා දානවා. එහෙම නැත්නම් ඔයාට replace කරන්න ඕනේ වචනේ ඡේදය ඇතුලේ එක තැනක විතරක් නම් තියෙන්නේ. ඔයාට පුළුවන් මේ find next කියන එකෙන් හොයාගෙන ඉස්සරහට යන්න. ඔයාගේ වැඩේ ඉවර නම් මෙතනින් මේක කැන්සල් කරලා දාන්න. ඒ වගේම මේ මයික් එකක් වගේ තියෙන අයිකන් එකෙන් ඔයාට පුළුවන් කීබෝඩ් එකෙන් ටයිප් කරන්න නැතුව ඔයාගේ වොයිස් එකෙන් ඔයාට අවශ්‍ය දේවල් කියවලා මේ ડોකියුමන්ට් එක ටයිප් කරගන්න. ඒ වගේම මේ ස්ටයිල් කියන එක ඇතුලේ දැනටමත් හදලා තියෙන ස්ටයිල්ස් තියෙනවා. ඔයාට අවශ්‍ය නම් පුළුවන් ස්ටයිල් එක සෙට් වෙන්න ඕනේ වචනේ highlight කරලා මෙතනින් ස්ටයිල් එකක් select කරන්න. එතකොට මේ ස්ටයිල් එක ඒකට apply වෙනවා. ඒ වගේම මේ මුලින්ම තියෙන clipboard කියන menu එකේ තියෙන පින්සලක් වගේ icon එක ඔයාලට පේනවා ඇති. මේකත් ගොඩක් වැදගත් වෙන tool එකක්. මේකෙන් ඔයාලට පුළුවන් ඔයා දැනටමත් apply කරන style ටිකක් copy කරලා වෙනත් වචනයකට apply කරන්න. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම දැනටමත් formatting apply වෙලා තියෙන වචනේ select කරන්න. ඊළඟට මෙන්න මේ පින්සල වගේ icon එක select කරන්න. මේක select කරාට පස්සේ ඔයාගේ cursor එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණ cursor එකෙන් ඔයාට මේ formatting එක apply වෙන්න ඕනේ සම්පූර්ණ වචන set එකම select කරන්න. එතකොට අරක තිබ්බ style සහ formatting ඔක්කොම මේ ඔයා පස්සේ select කරපු text වලට apply වෙනවා. home menu එකේදී ඔයාට අත්‍යවශ්‍යම වෙන කොම දේවල් දැන් අපි ඉගෙනගෙන ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් මම මේ ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරලා ડોකියුමන්ට් එකක් හදන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නම්. ටිකටම මාත් එක්ක ඉන්න. Have a good day.